ඒ බුද්ධ ශාසනය වෙනින් ඔබ කැප වෙන්න ඕනේ ඔබට ඊළඟ අවස්ථාව මඟ නොහැරීම පිණිස. ඇත්තටම පැල් බැඳගෙන පින්කම් කළ යුතු කාලයක්. ඇබ්බැහි වෙලා බණ ඇසිය යුතු කාලයක්. පන්සිල් රකින්න අමාරුයි. ටික ටික කරගන්න. ඒක කරගන්නේ හිමීට. පන්සිල් රකින්න අමාරුයි. කෙනෙකුට එනවා සංසාරයෙන් වීරියක් ආයේ නතර කළොත් නතර කළාම තමයි. අන්න පින්වන්තකම වීරිය. දැන් අපි පින අඩු නිසා අමාරුයි. එතකොට කරන්න ඕන පන්සිල් ගන්න ඕන ඉස්සල්ලාම. දැන් ඔයාලම හිතන්න ආන්තර නමක් පන්සිල් දෙනකල් මිසක්කා තනියෙන් පන්සිල් ගන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද? එහිව් එකේ පන්සිල් ගන්න කෙනා වටිනවා. පන්සිල් ගන්න අයගෙමුත් පන්සිල් කැඩෙනවා. ඒතර සමහර අය ආයෙ පන්සිල් ගන්න. අරයට ගානක් වන්නේ. ඒතර පන්සිල් අරන් පන්සිල් කැඩුනට පස්සේ පන්සිල් ගන්න නැති කෙනාට වඩා ආයෙත් පන්සිල් ගන්න කෙනා වටිනවා. ඒතර මේ පන්සිල් ගන්න කෙනාටත් විටින් විට කැඩෙනවා. ඊට පස්සේ එයා කොහොම හරි රැක ගන්නවා. හිතට කාවද්ද ගන්නවා පන්සිල් රකින්න ඕන කියලා. බොරු 10ක් කියන කෙනාට මේක හිතට ගත්තට පස්සේ බොරු 2-3ක් හරි නොකිය හිඳි. එයාට අකුසල අඩු වෙනවා මේ පන්සිල් ගැනීම තුලින්. දැන් හිතන්න ඕන ඔයාලා ගෙදරට බයිසිකලයක් ගේනවා. මේ කොල්ලෝ මේ පැටව බයිසිකලේ පදිනවා. මුන් මේක අල්ලගත්ත ගමන් බයිසිකලේ වැටෙනවා. ඕක උඩ නගින උඩත් වැටෙනවා. ඩිංගක් ඕක පැටල් එක පාගනකොට වැටෙනවා. තුවාල වෙනවා. ආය පදිනවා. මේක අතාරින්නෙම නෑ මේක. පදින්නත් බෑ. මෙයා බයිසිකලේ අතෑරපු කෙනෙක්ද මේ ළමයා බයිසිකලේ පරිහරණය කරන කෙනෙක්ද? පරිහරණය කරන කෙනෙක්. ආන්නේ වගේ නැවත සීල සමාදන් වෙවි. ඒ සීලේ රකින්න වෙහෙස වෙන කෙනා සීලිය අතෑරපු කෙනෙක් නෙවෙයි. එයා සීලවත් කෙනෙක්. එයා සීලිය අල්ලගෙනයි. එයාට දුස්සීලයා කියලා කියන්න බෑ. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා පින්වතුනි අර හිමීට පන්සිල් රැක ගන්න මහන්සි වෙන්න ඕන. ඒකම මේ පින්කම් මඟ හැර ගන්න එපා. ඒ නිසා මේ දොම්පේ පාලුගම නැති වෙලා යාවි. පාලුගම ඉන්න ඔබ අද මේ උතුම් පින්කමට සම්බන්ධ වුණා වගේම දැන් මේ වාගේ මේ අසරණකම කියන එක අපිට තේරෙනවා නම් අපිට ඇත්තටම මේ අනුන්ගටත් හොයන්න වෙලාවක් නැහැ. හුදෙක් මහත්යාගේ වැරදි මත්තේ නැහෙන්න බිරිඳකට අවස්ථාවක් නැහැ සසර තේරෙනවා නම්. මනුස්ස ලෝකේ ඉපදුණා මේ ඉපදුන ලෝකේ තියෙන යුතුයකම් වගකීම් තියෙනවා කසාද බැන්දට පස්සේ පෞල් ජීවිතයක් ගත කරනවා මනුස්ස මිසක් මේ මනුස්සයා මැත්තේම නැහෙන්න බෑ. ඒ අපිට ස්වාමියා නොවුන පිරිමියෙක් නැහැ. ওই මිනිස්සු මැත්තේම නැහිලා පෙරේත වෙලා කොහෙද යන්නේ කොහෙද ගියේ සාක්කුවේ මොනවද තියෙන්නේ මිස් කෝල් කාගෙන් දෙන්නේ ඕවා හොය හිටපු නිසා තමයි මේ සංසාරෙම අපි යන්නේ. ආයෙමත් පිරිමි හම්බ වෙනවා. මේකෙන් ඈතර වෙන්න ඕනේ නම් ස්වාමියෙකුට බිරිඳක් විදිහට විය යුතු යුතුයකම් ටික ඉෂ්ට කරලා ওই මිනිස්සු මැත්තේම නැහෙන්න එපා. අපේ මේ අවසාන අවස්ථාව නැති කරගන්න එපා. බිරිඳවරු ගැනත් එහෙමයි. ස්වාමිවරුන්ටත් ඒකයි කියන්න තියෙන්නේ. දරුවෝ ගැනත් එහෙමයි. සමහර මිනිස්සු දරුවෝ ගැනමයි 3:30 පැයි. දුවෙක් නොවුන කෙනෙක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පුතෙක් නොවුන කෙනෙක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දරුවෝ මැත්තේම නැහෙන්න බෑ පින්වතුනි. මේ සසරේ භයානකම තේරුම් ගන්න බලන්න වාහන පෙල්ලෙනවා, චප්ප වෙනවා, ගුවන් යාන චප්ප වෙනවා, විඩි තියනවා, පිහියනුම් යනවා. මිනිස්සු ගෙවල් වල විඳින දුක බලන්නකෝ. මිනිස්සුන්ගෙන් හොඳක් නැහැ. උදේ දවල් හැන්දෑව අම්මලා උයනවා, අතුපතු ගන්නවා, රෙදි හොදනවා. නමුත් ඔය කෑමකට ලුණු ටිකක් මදු වෙන්නකෝ බලන්න. උඹට උයන්න බැරිද මෙච්චර? නැතිකමට දවස් 2-3ක් පරිප්පුයි සම්බෝලයි හදන්නකෝ. ඇයි වෙන මොකවත් නැද්ද? ගෙදරින්ම ඇනුම් පද හැෙනවා. හරියට ගෙනල්ලා තියනවා වගේ. ඉවසාගෙන ඉන්න පින්වතුනි මේ සංසාරේ ගැන කල්පනා කරලා